මේ ඔබ දකින්නේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරය තමයි. ඒක එක වීදියක් තමයි මේ සීත කාලේ ඉතින් ගෝනවිල්ල වගේ තමයි අපිට ඇඳගෙන යන වෙලාව තියෙන්නේ. මොකද ගොඩක් සීතලයි. කැනඩාවේ කාලාන්තරයක් ජීවත් වෙන කෙනෙකුට නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. සීත ඍතුව කියන්නේ මහා රුමයක් නෙමෙයි ඉතින්. වින්ටර් එක හරි දරුණුයි මේ සැරින් නම්. මේ බලන්න අපිට මේ වීඩියෝ අපේ සහෘදයෝ එවනවා. දැකදර මිනිසයා මේ පෙඩස්ට්‍රියන් යන මේ පේමන්ට් එක යන්න බැරුව එයා පාරේ ගමන් කරනවා. මොකද ඒ තරම් එරිනවා යන්න බෑ. ඉතින් ඒක ටිකක් ඩේන්ජරස් දැකදර පේමන්ට් එක යන්නතෝ අරකට ආවා. ඩේන්ජරස් මොකද මේ බලන්න වාහන එනවා ඈත පේන්නේ නැහැ ළඟට එනකම්ම. ඒ නිසා ඒක ටිකක් මේ හරිම අවධානමක් තියෙන. ඉතින් වාහනවල යන අයත් හරි පරිස්සමෙන් මේ කාලෙට එච්චර ගොඩාක් හයියෙන් යන්නේ නැහැ. හිමින් තමයි යන්නේ. ඉතින් මෙහෙම තමයි මේ කැනඩාවේ තත්ත්වය. ඒ වගේම ඉතින් බලන්න අර ඈත පේන ළඟට එනකම්ම වාහනේ හරියටම පේන්නේ නැහැ. ඉතින් මේ අපේ යාළුවෙක් මේ වගේ වීඩියෝ කීපයක්ම එවලා තිනවා කීප දෙනෙක්ම අපි ඔක්කොම ඒ ටික පොඩ්ඩ අමුණලා මේ පෙන්වන්න හදනවා මේ අපි මේ ජීවත් වෙන පරිසරය මෙන්න මෙහෙම තමයි වැඩි කාලයක් අවුරුදු වැඩි කාලයක් ඉතින් මේ සමහර එක වගේ පොඩි කාලයක තමයි මිනිස්සුන්ට ගොඩක් ලංකාව වගේ ඉර ළඟින් පායලා සතුටින් ඉන්න පුළුවන් මේ කාලේ මේ අසතුටයි කියලා එකක් නැහැ. ඉතින් මේක තමයි ඉතින් ඩේලි රූටින් එක මේකට පුරුදු වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ සහෝදරයා මේ යන තැන යාගේ අපාර්ට්මන්ට් එක තියෙන තැන ඉතින් එතන මේ ස්නෝ වැටිලා මේ යන්න බෑ. ඒ තරමටම එරෙලි යනවා යා. මේ ඉතින් මේ අපේ යාළුවෝ නම් කැනඩාවට එන්න ගොඩාක් මහන්සි වෙනවා. ඒ හේතුව ඇත්තටම දැන් අපි කිව්වොත් මේ සීතලයි කියලා ඒ සීතල දැනෙන්න විදිහක් නැහැ ඒගොල්ලන්ට මේ තරම්. මොකද අපි දන්නේ වැඩිම සීතල ෆ්‍රිජ් එක කියලානේ. ඉතින් මේ දැන් මේ මයිනස් ගානක ඉන්නේ. මයිනස් 20 ගානක් දැන් මේ වෙනකොටත් තියෙන්නේ. ඉතින් මේ පෙබරවාරි අන්තිම වෙලත් තාම ඉවර නැහැ. ඉතින් මෙහෙම තමයි ඉතින් අපි මේ කැනඩාවේ ගෙවන ජීවිතේ. ඈත ඉඳන් බලන කෙනෙක්ට වෙන රටක ඉඳන් බලන කෙනෙක්ට සමගි ආසන්න රටක කෙනෙක්ට මේක ටිකක් චමත්කාරයි ජනකයි ලස්සනයි. නමුත් ඒනොට ඇත්තට විඳිනකොට මේක ඇත්තටම එහෙම ලස්සන නැහැ. අපි ලංකාවේ පොඩි කාලේ මම්මාටත් හිතුණා මේ හරි ෂෝක්නේ සුදු හිම වැටිලා ඒව. නමුත් ඇත්ත පරිසරයේදී අපි පේනවද? ඇත්ත පරිසරයේදී ගොඩක් කටුකයි මේක. මේක තමයි ස්නෝ සුද්ධ කරන මේ වාහනයද ඔබ දැක්කේ. මේ පුද්ගලිකව සුද්ධ කරන තම තමන්ගේ ගෙවල් වල දැකද උඩ නගින්නත් අමාරුයි. මේ තම තමන්ගේ ගෙවල් වල පුද්ගලිකව සුද්ධ කර ගන්නවා. මේ වාහන නැවතිලා තියෙන ඒවා මේ මිනිස්සු යන්නේ මෙහිම තමයි. මොකද ලිස්සලා වැටින්න නියමිතයි. මේ දවස්වල ඉස්පිතාල පෙරිලා. මොකද ලිස්සලම වැටිලා. මේ රෝග ගොඩ අන්න මේ බයිසිකල් පදින අයත් ඒත් ඉන්නවා. කොච්චර සීතල වුණත්. ඉතින් ඔබ දකින්න ඇති බයිසිකල් පදින අයත් මේ වාහන නැවතිලා පේනවාද මිනිස්සු යන්නේ ඒ ගමන් කරන්න පුළුවන් මට්ටමට එක දේවල් අරගෙන ලිස්සලා වැටෙන්න තු. හැබැයි ඉතින් මේ කාලේ ක්‍රීඩා කරන අයත් ඉන්නවා දුවනවා එක්සර්සයිස් කරනවා. මේ පේනවාද බර වාහන යොදලා තමයි මේ ස්නෝ කීන් කරන්නේ. ඉතින් ටැක්ස් ගෙවන මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරනවා මෙහි ගවර්න්මන්ට් එක ආණ්ඩුව. මේ ගම්වල එක පාරටම සුද්ධ කරන්නේ නැහැ මේ පාරවල් නගරේ වගේ. ඉතින් සමහර තැන්වල මෙන්න මේ වගේ හිම වැටිලා මේ යන්න බැරුව හරි අමාරුවෙන් ගමන් කරන එහෙම පරිසරවල් තියෙනවා. මේක තමයි ස්නෝ ක්ලීන් කරන විදිහ. මෙහි ඒව ඔක්කොම ඉතින් මැෂින් එකක් කරා පොඩි පට්ටම් කරලා ඒව මේ විදිහට අරගෙන ගෙනියනවා. ඉතින් පොලිසිය කියලා නැහැ. ඉතින් ඒගොල්ලොත් මේ අකරතැබ්බට හැමෝම වගේ මුණ දෙනවා මේ අකරතැබ්බට. මේ ඒත් ඉතින් කැනඩාවේ මිලියන 41කට වඩා ජීවත් වෙනවා. කිසිම අවුලක් නැහැ. පේනවනේ. මේ ගොඩක් කරලා රැට තමයි මේගොල්ලෝ ගොඩක් සුද්ධ කරන්නේ සාමාන්‍යයෙන්. මොකද මිනිස්සුන්ට අවහිරයක් නැති වෙන්න වැඩට යන අයට එහෙම ස්කෝලෙන් ළමයින්ට එහෙම අවහිරයක් නැති වෙන්න ඒවා රැට තමයි මේ සුද්ධ කරන්නේ. මේ සුද්ධ කරන වෙලාවක ගත්ත මගේ හිතවතෙක් ගත්ත වීඩියෝ එකක්. බලන්න කොහොමද කැනඩාවේ ජීවිතේ අපි අපේ රටවල් දාලා අපි ඇවිල්ලා අවුරුදු ගාණක් මෙහි ජීවත් වෙනවා. ලස්සන ජීවිතයක් වාගෙන ඇවිල්ලා. ඉතින් මේ
ඔබ දකින්න ඇති අපේ ගෙවන ජීවිතය මේ වෙනකොටත් කොච්චර ගොඩාක් අය මේ වගේ රටවලට එන්න try කරනවා. මේ ජීවිතේ ගොඩාක් අමාරුයි මේ වගේ රටවල ජීවත් වෙන්න. හැබැයි පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබත් එන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඇත්තටම